දෙන දෙයෝ දෙනවෝ බිම ඇද වැටුණත් මූණට ඇන ඇන දෙන දෙයෝ දෙනවෝ කද මලු බැඳගෙන ගෙනවිත් ගෙදරට දෙන දෙයෝ දෙනවෝ කපු මහත්තයා තව දුරයිද? ගුරුපාර දිගේ ගියා නම් ජේම්ස් මුලාල්ලා දිහාට තමයි. මම මේ කෙටි පාරෙන් මේ පොල්ලත් මැදින් යන්නේ ආවේ ඒකයි. මරු පොල්වත්ත නේද? හා. ඒක ජේම්ස් මුලාලිගේමද? වින්න කාගේද මහත්තයා? මේ කපු මහත්තයා. එතකොට මේ රබර් වත්ත? මේ රබර් වත්තත් හොඳට කිරි කැපෙනවත්. මේකේ කිරි කපන්නේත් ওই ජේම්ස් මුලාල්ලාගේ ගෙදර කට්ටියම තමයි. එතකොට මේක ජේම්ස් මුලාලිගේද? වෙන කාගේද මහත්තයා? අම්මපා මහත්තයා අර පේන කුඹුරේ ආය පේනව නේද? ඔව්. ඔය කුඹුරේ ආයත් අස්සක් දන්නේ ජේම්ස් මුලාල්ලාම තමයි. ඒ කියන්නේ ඒ කුඹුරේ ආය ජේම්ස් මුලාලියාගේ කපු මහත්තයා. වෙන කාගේද මහත්තයා? අම්මපා අපු මහත්තයාව අදහන්න වටිනෙක් මගේ දෙයියෝ. යන්. කපු මහත්තයා ජේම්ස් මුලාලිට එක දුවයි කිව්වා නේද? අයි දෙන්නෙක් හිටියනම් දෙන්නවම ගන්නවද? නෑ ඉතින් මම බැලුවේ මේ දේපල කී දෙනෙක්ට බෙදනවද කියලා. ආහා. කට්ටිය තාම නෑනේ. ඒක තමයි මම මේ බලාගෙන ඉන්නේ. කඩකාරයෙක් කිව්වනේ. උදේම හරි බිස්නස් එකක් තියෙන්නේ නැති. එහෙම කියලා බෑනේ හාමිනේ. වෙලාවක් කිව්වොත් වෙලාවට වැඩ කරන්න ඉගෙන ගන්න ඕනේ. කාරි නෑ. එන වෙලාවට ආපු දෙන්. මුදලාලි එහෙම ඒ අයට හිතරේ දෙන කිසි දෙයක් කියන්න යන්න එපා. ඒ මොකද මේ වගේ මංගල යෝජනා ලීසියෙන් හරියන්නේ නෑ. අපි වගේ අය. බලමු.
එලත් හරි උඹත් එකයි. යම. ආන් අර තියෙන්නේ ජේම්ස් මුදාලි ගේ තමයි. ඇත්ත. හරි ඔව්. යන්කෝ මහත්තයා. අප්පද බල කම්මාත්‍යා මේ දරුවා වත්ත පහලෙන් දෙක්කන් ආවේ. ඔව් ඉතින් මේ රවුමයාවට මට හිතුණා ඔය කෙටි පාරෙන් එන වැඩට රවුමයා එන එක හොඳා කියලා. මොකද ඔය රබර් වතු පොල් වතු එහෙම බලාගෙන එන මේ මහත්තයා හරි කැමති. නැද්ද මහත්තයා? මේ පැත්තෙන් දුර වුණාට එන්න පහසුයි. එන්න පහසුව නම් තියෙනවා තමයි. එහෙනම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ එනකොට අර ඒ දණ්ඩක් තියෙනවනේ. ඒ දණ්ඩෙන් එනකොට මගේ පොඩ්ඩක් කකුල් දෙක වෙලන්න ගන්නවා. ඒක නේන්න. යා මම දෙකේ. උදා යන්න ඇතුළට. නෑ ඕනේ නෑ. මේ එහෙම ඉඳගම උහුලන් ටිකක් වලින්නත් එක්ක. න්යාදර පුතා නැතුව ආමනේ. ඒ පුතා තමයි මේ. වාඩින්න පුතා. වාඩි. ආ මේ ඉඳගන්න මාත්. මම වාඩින්න පුතා. දැන් ඔයාලා කතා කරගෙන ඉන්නකෝ මම දුව එක් කරගෙන එන්නම්. ඉතින් පුතා පොඩි කඩයක් කරනවා කොහොනේ. පොඩි මොන පොඩිද? තාඩි කඩයක්. හැබැයි එතකොට මාමා කරන බිස්නස් එහෙම මොනවද? බිස්නස් නෑ. මම බිස්නස් කරන්නේ නෑ. එතකොට මාමට ආදායම එහෙම. කුඹුරු වැඩ කාලට කුඹුරු වල වැඩ. එතකොට පොල් කඩන කාලට පොල් වතු වල වැඩ. ඉතුරු ටික රබර් වතු වල වැඩ කරනවා ඉතුරු කාලේ. එහෙනම් ඒක වෙන්නේ නැති මාමට මුදලාලි කියන්නේ. ඒක මේ මිනිස්සු හදාගත්තු කතාවක්. මාමට එක දුවයි ඉන්නවා කිව්වේ නේද? ඔව් පුතේ. ඒකනේ මම මේ බින්න විහායක්ම හෙව්වේ. ඔව් ඉතින් නැත්තම් මේ ඉඩ කඩන් කොහොමද බලාගන්නේ? ඈ? ඔව් පස්සේ කතා කරගන්න බැරියේ. ඕම් මනමාරිත් වෙනවා. ආයිකෝ පුතා මෙයා තමයි අපේ එකම දුව වත්සලා. කප්පන්ට. යංගෝ කොට එළියට. මේන ඌයි. සම්පූර්ණ මේ ළමයට පචන කෙරලා තියෙන්නේ. මම මොන පචයක් කියලාද? වලදු තියනන්නේ. මං කිව්වේ වෙන කාගේද කියලා. මම කුලියටනේ පොල් කඩන්නේ. ඉතින් රබර් වතු තියනන්නේ. ඒතර කුඹුරු ඉඩන් තියනන්නේ. ඒවත් මං කිව්වේ වෙන කාගේද කියලා. ඒක වලිගේ පාගකට ගත්තට මම මොනා කරන්නද? ටිකක් ලැජ්ජකාරයෙක් වගේ නේද? මොන ටිකක්ද? ආමේට කියන්නේ හාමිනේ හරිම ලැජ්ජයි. ගසිකිලට යන්නේ දිග කලිසමැදගෙන. ඒ තරම්ම ලැජ්ජයි. යන්න කපු මාත්‍යා විරුණ කර. ඒක තමයි මේ ළමයා ගෑනු ළමෙක් වගේමයි. පිස්සුද හාමිනේ මොන පිස්සුද? කඩේට එන ගෝණම ගෑනු කෙනෙක්ගෙන් අහලා බලන්නකෝ. කියයි මියාගේ පිරිමිකම. මලු බැඳගෙන ගෙනවිත් ගෙදරට දෙන දෙයෝ දෙනවෝ